ආයිබෝන් සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ සියලු දෙනාටම. අදත් අලුත්ම වීඩියෝ එකක් අරන් ආවා ඔයාලා වෙනුවෙන්. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන්ම ඉන්ට්‍රෝ එකත් බලලම අපි යමු වීඩියෝ එකට. ඔයාලා තම්බ්නේල් එකෙන් දකින්න ඇතිනේ අද අපි ගේන වීඩියෝ එක මොකක්ද කියලා. ඔන්න අද අපි යන්නේ මහකැලේ මැද තියෙන මුක්කුරු සොහනක් හොයාගෙන. බය වුණාද මුක්කුරු සොහනක් කිව්වම? බය වෙන්න එපා. මේ මුක්කුරු සොහන් වල තියෙන්නේ එයාලා මිය යනකොට පොළව හාරලා ලබාගත් මැණික් ගල්. ඔයාලා දන්නවද මුක්කුරු කියන්නේ කවුද කියලා? අපි යන ගමන්ම ඒ ගැනත් දැනගමුකෝ. මැණික් පතුවන අඩවියේ ජන ව්‍යවහාරයේදී මුක්කුරෝ කියන්නේ දුර අතීතයේ මැණික් වෙළඳාම් කරන්න මේ ආපු අරාබි මැණික් වෙළඳාම්. එහෙම නැත්නම් ඉන්දියාවේ පළපදියම් වෙලා ලංකාවට මැණික් වෙළඳාමට ආපු අරාබි ජාතිකයෝ. මුක්කුරුවරුන් ලංකාවේදී කළ පළවෙනිම කටයුත්ත තමයි මැණික් මිලදී ගැනීම. ඒ අතරම යම් ස්ථානවල මැණික් ගැරීමේ නිරත වෙලා කියලා වාර්තා වෙලා තියෙනවා. ඔවුන් රත්නපුරේ ඇතුළු මැණික් මතුවන ප්‍රදේශවල නොගබරු ඉල්ලම් ගරලා තමයි මැණික් හොයලා තියෙන්නේ. ඒ බවට සාධකයක් තියෙනවා. මුක්කුරුවරුන්ගේ සම්ප්‍රාප්තිය වසර 600ක් 700ක් හෝ 1000ක් පමණ පැරණි බව පේනවා. ලංකාව බරපතල ලෙස නාවික යාත්‍රා ගමනාගමන සංස්කෘතියකට එළඹුණු වකවානුවේ තමයි වුන් මෙහි පැමිණලා තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 1344 දී පමණ ඉබන් බතුනා නැමැති අරාබි ජාතික දේශ ගවේෂකයා ලංකාවට පැමිණෙත්තේද අරාබියානු මැණික් වෙළෙන්දන්ගේ නැවකින්. ඒ බව ඉබන් බතුනාගේ සංචාර ගැන කතා පුවත්වල සඳහන් වෙනවා. අපි යන්නේ අපිටත් මේ පොඩි ආරංචියක් ආවා මේ කැලේ තියෙනවා කියලා මේ උක්කුරු සොහනක්. ඉතින් අපි යන්නේ ඒ සොහන බලන්න කියන්නේ හොයාගෙන යන්නේ අපිට හොයාගන්න පුළුවන් වේද බැරි වේද කියලා තාම දන්නේ නැහැ. තව කිලෝමීටර් ගොඩ බර ගානක් යන්න තියෙනවා. ඉතින් පයින් තමයි ඉතින් කැලයක් මැදනේ. බලමු ඉතින් මොනවා වෙයිද කියලා. ඒ අතරේ අපි මේ යන ගමන් අපි කතා කරමු මුක්කුරුරුන් කියන්නේ කවුද? මුක්කුරුරුන් කොහොමද මේවා කරේ? මොකද්ද මේකේ සංස්කෘතිය? ඒ ගැන ඉස්සරහට බලාගෙන යමු. විදේශීය ජනවර්ගයෙන් පැවතෙන මුක්කුවාර් නමින් හැඳින්වෙන පිරිසක් පුත්තලම දිස්ත්‍රික්කයට අයත් මුහුදුබඩ කලාපයේ දැනුත් ජීවත් වෙනවා. මාධ්‍යවේදී නුවන්ගන්කන්ද මහතා 2007 වසරේ පළ කළ අපි නොදන්න ලාංකිකයෝ නම් අපූර්ව ග්‍රන්ථයේත් ඔවුන් ගැන සඳහන් වෙලා තියෙනවා. නුවන්ගන්කන්ද මහතා පවසන විදිහට ඔවුන් ඉන්දියාවෙන් සංක්‍රමණය වූ ජනපිරිසකින් පැවතෙනවා. රත්නපුරයේද ඇතුළුව ලංකාවේ මැණික් මතුවන ප්‍රදේශවලින් අසන්නට ලැබෙන මුක්කුරුවරුන් පුත්තලම දිස්ත්‍රික්කයේ සිටින මුක්කුවාර් ජනයා එකම පිරිසක්ද නැද්ද යන කාරණය පැහැදිලි කරලා නැහැ. ඉතින් අපිට එතන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මුක්කුරු හටන නම් පැරණි පුස්කොළ කවි පොත මුක්කුරුවරුන් ගැන කියවෙන එකම ඓතිහාසික සාක්ෂියයි. ඒක දැනට තියෙන්නේ බ්‍රිතාන්‍යයේ කෞතුකාගාරයක තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. එහි සඳහන් වෙන අන්දමට මුක්කුරුවරුන් ලංකාවට පැමිණලා තියෙන්නේ පුන්නල දේශයෙන්. හිටපු පුරාවිද්‍යා නිලධාරී ප්‍රවීණ ලේඛක ජයන්ත විජේරත්න හේරත් මහතා කියන්නේ පුන්නල දේශය යනු දකුණු ඉන්දියාවේ යම් ප්‍රදේශයක් විය හැකි බවයි. මුක්කුරුවරුන් මැණික් ගරලා තියෙන්නේ අද වගේ සම්ප්‍රදායික මැණික් ගැරුම් වට්ටිය නෙමෙයි. ප්‍රමාණයෙන් ටිකක් විශාල මැටි නෑමිලි හෝ මැටි කොරස් වලින්. ඒ කියන්නේ කොරහක්. රත්නපුරේ නොබැබරු මැණික් කිල්ලම් තියෙන ප්‍රදේශවල මැණික් ගන්න අයට සමහර වෙලාවට ඉල්ලන් එක්ක මේ මැටි බඳුන් කෑලි හම්බ වෙනවා. ඒ මැණික් පතල් කරුවන් ඒවා හඳුන්වන්නේ මුක්කුරු වලන් කෑලි කියලා. මුක්කුරු නෑමිලි කෑලි, මුක්කුරු කොරස් කෑලි ඒ වගේ කියලා. ඉතින් ඒ වගේ මැටි බඳුන් කෑලි හම්බ වෙන තැන්වල මුක්කුරු ගැඩලි හරි මුක්කුරු ගරාපු තැන් කියලා තමයි සාමාන්‍ය ව්‍යවහාරයේ අපි කතා කරන්නේ. සමහර තැන්වල මුක්කුරු පතල් පොලක් විදිහටත් ප්‍රකට වෙලා තියෙනවා. ඔගබුරු ඉල්ලම් සහිත භූමියල මැණික් ගැරීමේදී මුක්කුරු වලන් කැබිලි හමු වෙනවා නම් ඒක සලකන්නේ ගොඩක් වාසනාවන්ත දෙයක් විදිහට. ඒ කියන්නේ ඒ වගේ තැන් වලින් ඉතා වටිනා මැණික් හම්බ වෙනවා. මැණික් පතුවන අඩවියේ හම්බ වෙන වෛරෝඩි ආර්නෝල් සහ මැණික් වර්ග
රත්නපුර ව්‍යවහාරයේදී හැදෙන්නේ නූල්ගල් කියලා. මැණික් ගලේ වර්ණය දීප්තිය ඒ කියන්නේ රේඛාවක් හෝ නූලක් වගේ දෙයක් තමයි දර්ශනය වෙන්නේ. ඒ කියන්නේ අඳුරු තැනක ඉඳන් බලනකොට සාමාන්‍යයෙන් වෛරෝඩිය පේන්නේ බලල්ලයක් වගේ. ඒ කියන්නේ අඳුරු තැනක ඉඳන් බලනවා කියන්නේ අඳුරු තැනක ඉඳන් ටෝච් එළියක් ගහලා බලන්න ඕනේ. එතකොට පේන්නේ බලල්ලයක් විදියට. නූල් ගල් වලට අනන්‍ය වූ මේ ලක්ෂණය මුක්කුරුවරුන්ගේ අවධානයට ලක් වෙලා තියෙන වෙනස්ම විදියට. ඔවුන් කල්පනා කරලා තියෙන්නේ මේ මැණික් වල ඉන්නේ පණුව කියලා. ඒකින්ද Tamanට හම්බ වෙන නූල් ගල් ඔවුන් විසිකලා තියෙනවා. ඒවා ඉතින් ඔයගොල්ලෝ ගරපු තැන් වල හම්බ වෙන නිසා තමයි ගොඩක් වාසනාවන්ත විදියට සලකන්නේ මේ මුක්කුරුවරුන් ගරපු තැන් වල ගරන්න ලැබෙන එක. රත්නපුරේ ජනවාහරේන කතා එක්ක බලනකොට මුක්කුරුවරුන් මැණික් ගරලා තියෙන්නේ කතරගම දෙවියන්ට බාරහාර වෙලා. මැණික් ගැරීම සාර්ථක වුණොත් මැණික් පිරූ නැවක් කතරගම දෙවියන්ට බාර කරනවා කියලා ප්‍රතිඥා දීලා තමයි ඔවුන් මැණික් ගරන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එන්නේ හින්දාම ඔවුන්ට මැණික් වාසනාව ඉහළින්ම හිමි වෙලා තියෙනවා. ඒ වුණාට ඒගොල්ලන්ට ලැබිච්ච මැණික් ගැන පොඩ්ඩක් ලෝභ හිතිලා එයාලා කතරගම දෙවියන්ට පූජා කරලා තියෙන්නේ කට්ට කෑලි පිරවුනවා. ඒ කියන්නේ පාරාන්ද මැණික් කියන්නේ කට්ට කෑලි වලට. කට්ට කෑලි පිරවු නැවක් තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ ඉතුරු මැණික් ටික නැව් හතක පටවගෙන ඔවුන් යන්න පිටත් වෙලා තියෙනවා. ඒ වුණාට ඔවුන්ගේ තියෙන අවාසනාවකට ලොකු ගුණාවටුවකට හවු වෙලා ඒ නැව් හතම මුහුදුපත් වෙලා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. මුක්කුරුවරුන් කළුගල් නිම්නයේ පමණක් විතරක් නෙමෙයි මහවැලි ගඟ පහළ නිම්නයේද මැණික් ගරලා තියෙනවා. පොළොන්නරු දිස්ත්‍රික්කයට අරලගංවිල සහ සෝමාවතිය වගේ ප්‍රදේශවල මුක්කුරු ගරුම් පොළවල් සෑහෙන ප්‍රමාණයක් හම්බ වෙලා තියෙනවා. මුක්කුරුවරුන් මේ පැමිණිලා තියෙන්නේ කණ්ඩායම් විදියට. ඔවුන්ගේ චාරිත්‍රාත් ගොඩක් වෙනස්. කණ්ඩායමේ යම් කෙනෙකු හදිස්සියේ හෝ මිය ගියොත් අනෙක් පිරිස එකතු වෙලා ඔහුගේ මල සිරුර වලදමීම තමයි මුක්කුරුවරුන්ගේ සිරිත. ඊට පෙර මියගිය තැනැත්තා එතෙක් ගරාගෙන ගියපු සියලුම මැණික් ගල්ද එම මල සිරුර සමග තැන්පත් කිරීමද සිරිතක් පැවති බව තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ කාලේ මුක්කුරු සොහනක් කියන එක ගොඩක් වටින දෙයක් වෙලා තියෙන්නේ අපේ ජනතාවට. සාමාන්‍යයෙන් මුක්කුරුවරුන් හරස් අතට අපි දාමන්නේ හරස් අතරනේ මිනිහ වල දාන්නේ. නමුත් ඒගොල්ලෝ අපි මේ කෙලින් හිටගෙන ඉන්න විදිහට තමයි වල කපලා එයාලා වල දාන තියනවා කියලා කියන්නේ. දැන් අවුරුදු ගානකට පෙර ඇවිල්ලා පරණම කෙනෙක්ගේ නම් මැණික් මුට්ටියක තමයි මේවා තියන්නේ. පරණම කෙනෙක්ගේ නම් කකුල් දෙකේ නම් ඒ කියන්නේ දෙපතුලේ ඉඳන් උඩට එන විදිහට තමයි මැණික් මුට්ටි ටික තියාගෙන යන්නේ. ඒ කියන්නේ පරණ කෙනෙක් නම් ගොඩක් ලොකු මැණික් සංඛ්‍යාවක් හොයලා තියෙන්නේ. ඒව එක මුට්ටියකට දාන්න බැරි නිසා දෙපතුලේ ඉඳන් හිස දක්වා ඒ මැණික් ටික මුට්ටි වලට තියලා තැම්පත් කරනවා. එහෙම නැතුව අලුතෙන් කෙනෙක් ඇවිල්ලා නම් එයා ගරපු මැණික් ටික හිස මුදුනේ මුට්ටියකට තියලා තමයි තැම්පත් කරලා තියෙන්නේ. රත්නපුරේ මැණික් පතල් වලින් මැණික් කර්මාන්තය මෙන්ම රත්නපුරේ ඉතිහාසයේ කියාපාන මැණික් නොවන බොහෝ වස්තුවන් හමු වන බව රහසක් නෙමෙයි. ඒ වුණාට මැණික් පතල් කරුවය හෙලි කරන්න දක්වන්නේ ගොඩක් ලොකු බියක්. මොකද සොරසතුරු බිය වගේම තමාව පොලිසියට අල්ලාගෙන යයි කියන සැකයෙන්ද ඔවුන් පෙළෙනවා. රත්නපුර සතරගම මහා සමන් දේවාලයේ පිහිටි භූමියේ ලංකාවේ පෘතුගීසි පාලන සමයේ බොහෝ සටන් සිදු වුණු ස්ථානයක්. දේවාලයේ පිටිපස කළුගඟෙහි රහසින් කෙරෙන ඇදුම් පතල් වල ඉඳ හිට පැරණි කඩුවල කොටස් එහෙම හම්බ වෙලා තියෙනවා. නමුත් ඒවා ආපහු ගඟටම විසි කරන එක පතල් කරුවන්ගේ සිරිතක්. මොකද මේවා රැස් කරලා සංරක්ෂණය කිරීමේ විධිමත් ක්‍රම පිළිවෙතක් තාම රත්නපුරේ නැහැ. අන්න ඒ වගේ පිළිවෙතක් හදලා ඒ කියන්නේ අපේ පතල් කරුවන් දැනුවත් කරලා මොකද එයාලගේ ගොඩක්ම බය තියෙන්නේ Taman නීතිය රැහැනට වැඩිකාරයෙක් වෙයි කියලා. කිසිම හේතුවක් නැමැතිව එම සිරපත් කන්න ඒගොල්ලෝ කැමති නැති නිසා නැවතත් ඒවා කොහාට හරි දාලා දානවා හොයාගන්න බැරි වෙන්න. අන්න ඒක නැති කරලා නිවැරදි ක්‍රියාපිළිවෙතක් හැදුවා නම් අපිට මේ අපේ අතීතයේ මැණික් පිළිබඳ ප්‍රවෘත්ති බොහෝ සෙයින් වැළලිච්ච දේවල් නැවත හොයාගන්න පුළුවන්. මේක මගේ පුද්ගලික අදහසක්.
කවුරුන් හෝ බලධාරියෙකුට මේක වැටහෙනවා නම් මම කියන්නේ කරන්න පුළුවන් මේක. එහෙම වුණොත් අපේ අතීතයේ ගොඩක් දේවල් වෙලෙලා ගියපු දේවල් අපිට හොයාගන්න අවස්ථාව හම්බ වෙනවා. ඔන්න කතාවෙන් ඉතින් අපි ළඟටම ඇවිල්ලා තියෙන්නේ. කොහොම සුළු ප්‍රමාණයයි තියෙන්නේ මට හිතන විදිහට. මොකද අපේ යාළුවෝ හැම තැනම මේ වෙලාවේ පැය ගාණක් අපි හෙව්වා. දැන් අපි උදේ 10යි ගානකට වගේ ආවේ. විශේෂයෙන් කියන්න ඕනේ අද මේ අපි ආවේ වැලන්ටයින් දවසේ 14 වෙනිදා. 14 වෙනිදා තමයි මේක හොයාගෙන ගියේ. අපි වැලන්ටයින් සමරන්න නෙවෙයි. ගෙලින්ම ආවේ මේ මුක්කුරු සෝන බලන්න. මොකද කියලා. මම හිතනවා අපිට හොයාගන්න පුළුවන් වෙයි කියලා. ගොඩක්ම ලං වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඔන්න ඉතින් ඉතාමත් ආසන්නයේ ඉන්නේ. අපි බලමු අපිට ඒක බලා ගන්න තරම් වාසනාවක් ලැබෙයිද කියලා. ඔය ඉස්සරහා පේන්නේ ඒ සොහොන තමයි. ඔය තියෙන්නේ ගල් කණු. ඔය යාලා දාපික මේක තියෙන විදිහට නෙමෙයි කවුරුන් හෝ එක්ක පෙරලා ඔය ගල් පතුරු මේ පේන්නේ ඔය තියෙන පොඩ්ඩක් අපි එමෙන් හරලා බලලා අපි මොකද මේක හාරන්න නෙමෙයි ආවේ. මේක බලන්න. නැතුව මේක විනාශ කරලා හාරලා මේ අයින් කළා දාලා යන නෙමෙයි. අපිට මේ ආරංචිය ලැබුණින්ද මොකද මගේ යාළුවෙක් තමයි දැකලා තියෙන්නේ රෑ ගමනක් යනකොට ටෝච් එළියෙන් සාමාන්‍යයෙන් දැකලා තියෙන්නේ. එයාට ඒක මතක් වෙලා තියෙන්නේ පොඩ්ඩක් දුර ගිහිල්ලා. ආයේ ඊට පහුවෙනිදා ඇවිල්ලා හොයලා බලනකොට හොයාගන්න බැරි වෙලා තියෙනවා. දැන් මේක දැකලා යාත් අවුරුදු 3ක් 4ක් වෙනවා කියලා තමයි කිව්වේ. ඒ වුණාට හරියටම තැනට එයාගේ මතකෙත් එක්ක ආවා. ඔන්න ඔතක තමයි මුක්කුරු සොහොන. අපිට ඉතින් මේක කඩලා බලන්න උවමනාවක් නැහැ. ඔයාලට පෙන්වන්න තමයි ගොඩක් උවමනාව තිබුණේ. අපිට ඒ වගේම බලන්න ආසාවක් තිබුණා. මොකද මුක්කුරු සොහොන ඇත්තටම දැකලා නැහැ. අපි මුක්කුරු ඉල්ලම් කරලා තියෙනවා. මුක්කුරු මැණික් කරලා තියෙනවා. නමුත් මුක්කුරු සොහොනක් දැකපු පළවෙනි වතාව. ඉතින් ඔයාලට ගේන්න ඕනේ කියලා හිතුනේ. ඒකයි මේ වගේ දුෂ්කර ගමනක් ආවේ. මම හිතනවා අපි සාර්ථකයි කියලා. ඉතින් ඔයාලා අදහසත් පල්ලෙහින් කමෙන්ට් කරන්න. ලයික් කරන්න. තව යාළුවෙකුට බලන්න ඕනේ කියලා හිතනවා නම් ෂෙයා කරන්න. මොකද මේ වගේ වීඩියෝ ගොඩක් දුර්ලභයි. මම හිතන්නේ මේ වගේ පතලකට ගියපු වීඩියෝ එකක් දැනට YouTube එකේවත් තියෙනවා කියලා. සමහර විට ඇති මට හම්බුනේ නැහැ. හරි අපි ඉතින් දැන් ඔන්න යන බලාගත්තා. එතෙන්ට ආවා. ගොඩක් දුර ගෙවලා කියන්න අමතකුණා අපි දැන් මේ වීඩියෝ නොකරට අපි ගිහිල්ලා අතරමං වුණා. ගිහිල්ලා වෙනත් ගම්මානයකට වැටුණා. ඒ කැලේ මැදින් ගිහිල්ලා එතන හිටපු නැන්ද කෙනෙකුයි මාමා කෙනෙකුයි හම්බෙලා කතා කරලා අපිට තේ බොන්න දීලා අපිට බත් කන්නත් දෙන්න හැදුවා. අපි ඉතින් ඕන්නේ අවුලන්නේ නැන්ද එහෙමයි කියලා පාර හොයාගෙන ආවා. ඒ ඇවිල්ලා තමයි මේක යන්තම් හොයාගත්තේ. දැන් නම් ඉතින් අපි මේ යන්න පිටත් වෙලා තියෙන්නේ. දැන් ඔහොම ඉස්සරහට යනවා. තව එකක් තියෙනවා මම මේ හඬ ගමන්නේ පස්සේ. ඒ නිසා කියන්නේ තව පොඩ්ඩක් ඉස්සරහට බලන්න. ඒ අතරේ බලන්න කැලෑවේ අපෝ පතලයක් හම්බුණා අපිට. අපි නොසිතපු විදිහට අපි මේ යන ඔය පාරේ අයිනේ කියන්නේ කැලේ මැද කොහොම කැපුවද කොහොම කරුවද දන්නේ නැහැ. නමුත් අඩි 20ක් 25ක පතලයක් කපලා තියෙනවා. හිතා ගන්න බැරි විදිහට ඉල්ලමක් හොයලා තියෙනවා. තේරෙන විදිහට නම් ඉල්ලමක් හම්බෙලා නැහැ. නමුත් ඔවුන් සතියක් දෙකක් වැඩ කරලා තියෙනවා. දැන් දවස් 2-3කට කලින් තමයි කොහොම පතල නවත්තලා තියෙන්නේ. අපි එනකොට ඒ හරිය කවුරුවත් හිටියේ නැහැ. අපි ඒකත් බලාගෙනම යමු එහෙනම් ගෙදර යන්න. මතකද channel එක subscribe කරන්න. තව යාළුවෙකුට බලන්න share කරන්න. comment එකක් දාන්න. like කරන්න. ඔයාලා අදහස් යෝජනා චෝදනා තියෙනවා නම් අනිවාර්යෙන් comment කරන්න. මම දැක්ක සමහර අය ගොඩක් අය හොඳ කියලා තිබුණා වීඩියෝ වලට. එක්කෙනෙක් දෙන්නෙක් කියලා දුන්නා මේක වැඩක් නැහැ මේක බොරු වැඩක්. අපිත් රත්නපුරේ අපිටත් පුළුවන් මේ පතල් කරන්න පතල් වීඩියෝ කරන්න. ඉතින් මම කියන්නේ ඔයාලට සල්ලි විදන් වෙන්නේ නැහැ නේ. හරි ලේසි වැඩක් තියෙන්නේ.
ඔයගොල්ලෝ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කරන්න. අපේ නොදන්න අයට පුළුවන් තරම් මේ වගේ දැනුම් බෙදලා දෙන්න. ඒ වගේ කරනවා නම් අපේනොත් උදව්වක් අවශ්‍ය වෙනවා නම් ඕන වෙලාවක උදව් කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඔයාලත් කරන්න. අනුන්ගේ දේවල් ගරහන්න නෙමෙයි යාළුවා. ඔයාලා තමන්ගේ දෙයක් කරන්න try කරන්න. මම මේ මට හිතිච්ච දේ මම කරේ. මම මේ ලොකුවට මේ සල්ලි හොයන්නවත් මොකවත් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මගේ තාම සබ්ස්ක්‍රයිබර්ස්ලාත් ඉන්නේ 500 ගාණක් වගේ. දැන් අවුරුද්දත් පහු වෙන්න ළඟයි. නමුත් මට ඒක වැදගත් නෑ. මට මොනිටයිස් කරන්න උවමනාවකුත් නැහැ මේක. මම කරන්නේ මගේ විනෝදය. මම මේකට ආසයි. එක්කෙනෙක් දෙන්නෙක් හරි 100ක් 200ක් හරි මේක බලනවා නම් ඒක බලන්න වැදගත්මයි. මොකද මේක ජෝක් වීඩියෝ ගන්න නෙමෙයිනේ. ජෝක් වීඩියෝ ගන්නව නෙමෙයිනේ. ඒ නිසා මම කියන්නේ වැදගත්මයි අත්‍යවශ්‍යයි විතර මේක බලන්න. අනිත් අය ඉතින් නොබැලුවට කමක් නැහැ. මේ තියෙන අපිට හම්බුන පතලේ. බලන්න මේ කැලේ මැද. මේ කැලේ මැද තමයි මේ පතලේ. අපල තියෙන්නේ. මම ඉතින් යන ගමන් පොඩ්ඩක් වීඩියෝ කරගෙන ආවා. හිටපු යාළුවෝ ටික පල්ලෙහාට ගියා. හොයාගන්න පුළුවන් වෙයිද දන්නෙත් නැහැ. පේන්නේ නැහැ. ඉක්මනට යමු නේද? නැත්තම් ආයේ දෙවෙනි වතාවටත් කැලේ අතරමං වෙන්න වෙනවා. එහෙනම් යාළුවනේ තියනවා නැවතත් වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු කියලා බලාපොරොත්තු වෙනවා. ඔයාලට කියන්න ඉතින් අර මම ලයිසන් පතලයක් පෙන්නනවා කියලා දෙමනේ. ඒක තාම වීඩියෝ එක එඩිට් කරලා නැහැ. ඒ නිසා මම තව දවස් 3-4කින් දාන්න බලාපොරොත්තු වෙනවා. මම යන්නේ කට්ටිය. එහෙනම් ජය වේවා.